birthday. යනවා. Ciao lamai! Welcome to my YouTube channel. ඔන්න කලින් vlogs වගේම මේ vlog එකත් special vlog එකක් වෙනවා. හේතුව තමයි මම මේ පාර මගේ husband එක්ක ආවා ලෝකෙ තියෙන most romantic city එකට. ඒ තමයි Paris. ආපහු පාරක් මගේ හස්බන්ඩ් මාව බලන්න ඉතලිය ආවා. ඉතින් මට හිතුණා එයා මේ පාර ආපු වෙලාවේ එයාව එක්කගෙන පැරිස් එන්න ඕනේ කියලා. ඉතින් මොකද මම තනියම ගිය පාර ආවනේ. ඉතින් මගේ කලින් පැරිස් vlogs ටික බලුවේ නැත්තම් ඒවත් ගිහිල්ලා බලන්න. ඉතින් මට හිතුණා මේ පාර එයාව මෙහෙට එක්කගෙන ඇවිල්ලා එයාට පොඩි වෙනස් experience එකක් දෙන්න ඕනේ කියලා. අපි කලින් පාර ගියේ ස්විස්ලන්ඩ්නේ. හැබැයි මම ඒ vlog එකක් අරන් ආවේ නැහැ. ඉතින් මට හිතුණා එයාව මේ පාර පැරිස් එක්කන් ඇවිල්ලා ඒ vlogs ඔක්කොම ඕගොල්ලොත් එක්ක share කරගන්න. අද තමයි අපි පැරිස් ඉන්න පළවෙනි දවස. ඉතින් අද අපිට plans ගොඩාක් තියෙනවා. මොකද අද busy schedule එකක් තමයි යන්නේ. මොකද දැන් මේ season එක පාස්කු season එකනේ. ඒ හින්දා සමහර museum වහලා එතකොට එක එක තැන්වල එක එක ප්‍රශ්න තිබ්බ නිසා අද ගොඩාක් දේවල් include කරලා තියෙනවා කරන්න. ඉතින් කොහොම හරි ඒ ටික ඉක්මනට කරන්න ඕන. ඒ හැමදේම මම ඔයාලත් එක්ක share කරගන්නම්. අනිත් එක තමයි කලින් ආපු පාර බලපු තැන් ගොඩක් මේ පාරත් බලනවා. මොකද මෙයා ඒව දැකලා නැහැනේ. ඒ වගේම අපි කලින් පාර ගියපු නැති වෙන ස්පෙෂල් තැනකටත් මම අද ඔයාලව එක්කන් යනවා. ඉතින් ඒ ප්ලෑන් එක තියෙනෙත් අද. ඉතින් මේ vlog එකේ මම මේ හැමදේම share කරගන්නම්. දිගටම බලන්න. මම හිතනවා full experience එකත් එක්ක කලින් vlogs වලට වඩා කියන්නේ ලස්සන දිග එතකොට ගොඩාක් details include vlogs ටිකක් වෙයි කියලා. ඉතින් ඔයාගේ යාළුවටත් මේ vlog එක share කරන්න. ඔයා පැරිස් එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හීනේ ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. කලින් පාර ටිකක් අර vlogs එන්න පරක් වුණා නේද? මං කන එක කලින් මගේ පොඩි කම්මැලිකමක් තිබ්බා කියලා. තව හේතුවක් තමයි මෙයා හිටියේ නැති එක. මෙයා හිටියානම් මට පුළුවන් හැමතැනම ඇවිදින්න. එතකොට එක එක vlogs කරන්න. ඉතින් මෙයා නෑනේ. මෙයා මාව දාලා ගියානේ. මෙයා වෙන්නේ නැති ඉතලි වලට හරියටම වීසා ඇවිල්ලා ඉතලි ජීවත් වෙන්නේ නැති එකම මිනිස්සෙක්. හරියටම පැරිස් ගිහිල්ලා සති 3කට විතර පස්සේ තමයි මම ඔයාලට මේ vlog එක share කරන්නේ. හේතුව මම ඊට පස්සෙත් එක එක තැන් වලට ගියා. එතකොට මගේ වැඩත් එක්ක busy වුණා. ඒ නිසා මට වීඩියෝ එක edit කරගන්න බැරුව ගියා. කොහොම හරි අපි දැන් මේ යන්නේ පලයිස් ගානිය කියන ඔපෙරා හෝල් එක බලන්න. ඔයාලා කලින් මගේ පැරිස් vlogs ටික බැලුවා නම් ඔයාලා දන්නවා මෙන්න මේ place එක මොකක්ද කියලා. මොකද මමයි මගේ යාළුවා මේ place එකට ගිහිල්ලා මම මේ හැමදේම ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් ඒව දැකලා මෙයාටත් උනුනා මේ place එකට යන්න. මොනවද දැන් කියන්න තියෙන්නේ ඔයාලට? ඔයගොත් නෑ නිකන් හරි වීඩියෝ එකක් විතරයි. අස්සයි. බෙල්ලිසිම. ඉතින් ඔයාලත් පැරිස් ගිහිල්ලා මේ තැනට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මං හිතන්නේ 2027 සමයකේ ඉඳලා අවුරුදු 2ක් මේ ප්ලේස් එක ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් ඊට කලින් මෙයා එක්කගෙන මෙතනට එන්න පුළුවන් වෙච්ච එක ගැන නම් හරිම සතුටුයි. මොකද මේ තැන මාරම ලස්සන. අනිත් එක එතන ඔපෙරා හෝල් එකක් කියලා කිව්වනේ. අපි ගියපු දවසේ එතන ඔපෙරා එකක් තිබ්බා. රෝමියෝ ජුලියට් ඔපෙරා එක. ඉතින් මං ඒකේ ටිකට් බුක් කරන්න හදද්දී ඒ ඔක්කොම sold out. ඒ නිසා මට ඒව බුක් කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසා අපිට කලින් vlog එකේ ඔයාලට මම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ඔපෙරා කොහෙද තියන්නේ? ඒ ඒරියා එක අද ක්ලෝස් කරලා තිබ්බේ. ඉතින් ඒක විතරක් අපිට බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඔයා මගේ කලින් පැරිස් vlogs බලපු නැති කෙනෙක් නම් ඉක්මනට ගිහිල්ලා ඒක බලලා එන්න. මම ඒක link එක මෙතන description එකේ දාන්නම්. කොහොම හරි එදා දවසේ පොඩ්ඩක් අර වැස්ස නිසා ටිකක් හරි අමුතු vibe එකක් තමයි තිබ්බේ. කියන්නේ වෙදේක පොඩ්ඩක් අවුල්. අපිට කොහොම හරි appointment එක තිබ්බේ
උදේ 10ට. ඒ වුණාට අපි කලින් ටිකක් ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ තමයි මෙතනට ආවේ. ඉතින් ඒද්දිත් දිග queue එකක් තිබ්බා. සාමාන්‍යයෙන් මේ වගේ queue එකක් තියෙනවා. ඒ වුණාට අපි online ticket purchase කරන නිසා මේ queue එක ඉක්මනට යනවා. උපරිම වුණා විනාඩි 10ක් වගේ අපිට ඉන්න වෙයි. හැබැයි මේ දවසේ නම් ගොඩාක් සෙනග හිටියා. ළඟින්ම ආශ්‍රය කරන. එතකොට මාව හොඳටම දන්න කට්ටිය නම් දන්නවා. මම එමිලින් පැරිස් TV series එකේ big fan කෙනෙක් කියලා. හැබැයි මගේ husband නම් ඒකේ තියෙන පොඩි කොටසක්වත් බලලා නැහැ. ඉතින් මම ඔයාලට කලිනුත් මේක ගැන කියලා තියෙනවා. මේක ඇතුලේ ඒගොල්ලෝ ෂූට් කරලා තියෙනවා කියලා. ඉතින් මම ඒව හස්බන්ඩ්ට කී තමයි ගියේ. මොකද මම දන්න දේවල් ඉතින් යාට කියන එක වරදක් නැහැනේ. මම මේ ඔපෙරා හෝල් එක බලන්න යන්න ටිකට් එක බුක් කරේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. මම එහෙම කිව්වේ අපිට පුළුවන් පැරිස් වල එක එක මියුසියම් එක එක ඇප්ස් හරහා එක එක වෙබ්සයිට් හරහා පර්චේස් කරන්න. හැබැයි ටිකක් ගණන් අඩුවට පර්චේස් කරන්න පුළුවන් මේ ඔපෙරා හෝල් එක බලන්න මේගොල්ලොන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්. ඒ වුණාට යුරෝප් රෙසිඩන්ස් තියෙන කට්ටියට වෙනම ප්‍රයිස් එකක් යන්නේ. එතකොට යුරෝප් රෙසිඩන්ස් තියෙන අවුරුදු 26න් අඩු කට්ටියට ෆ්‍රී එන්ට්‍රි තියෙනවා. ඒ වගේම තමයි වෙන රටවල් වලින් එන ටුවරිස්ට්ලාට වෙනම ප්‍රයිස් රේන්ජ් එකක් තමයි යන්නේ. මම කලිනුත් මේ ප්ලේස් එක ගැන ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් ඒක බලපු නැති කෙනෙක්ට මම ආපහු පාරක් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මේ ඉන්නේ මෙදූසාව මෙතන තියන විශේෂ හේතුවක් නැහැ. හැබැයි ග්‍රීක පුරාවෘත්තවලට අනුව මෙදූසා කියලා කියන්නේ අපි ආදිහා කෙලින් බැලුවොත් අපි ගල් වෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් බය ගැඹීරත්වය ඉස්මතු කරන්න තමයි එතන ස්ටැචු එක තියලා තියෙන්නේ. ඉතින් දැන් මේ වීඩියෝස් වල ඔයාලට පේනවා වගේම තමයි මෙතන තියෙන්නේ හරිම ලක්සරි ලුක් එකක්. ඉතින් මේ පඩි පෙළවල්, මේ ලයිට්ස්, මේ පේන්ටින්, මේ මාබල් ස්ටැචු, මේ හැමදේම මාරම ලස්සනයි. 1861 තුන්වෙනි නැපෝලියන් රජතුමාගේ කාලේ තමයි මේ ඔපෙරා හෝල් එක ඉදි කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් 1875 දී තමයි ඒක ජනතාවගේ අයිතියට නතු කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලා තවටත් මෙතන ඔපෙරාස් තියෙනවා. ඉතින් තවටත් ගොඩාක් කට්ටිය එනවා මේ තැන බලන්න. අනිත් එක තමයි මම ඔයාලට තව ලස්සන රහසක් කියන්නද. මෙතන Dior, Chanel වගේ ලක්සරි බ්‍රෑන්ඩ් වල රන්වේ ෂෝ තියලා තියෙනවා. දැන් මම මේ පෙන්නන තැන දැකලා චේෂාන් පොඩ්ඩක් විතර ෂොක් වුණා. එයා මට පොඩ්ඩක් කතා නොකර ඉඳලා කියපු දෙයක් තමයි බලන්නකො මේ පේන්ටින්ස්, මේ ආකිටෙක්චර් එක ඒක මාරයි නේද? කොහොමද දන්නේ නැන්නේ මේ දේවල් හැදුවේ කියන එක ගැන. ඇත්තටම දැන් අපි දෙන්න දැක්ක S2කින්නේ. එතකොට මම ඊව ඔයාලට වීඩියෝස් වලින් ගේන එක වෙනයි. මම S2කින් දකින්න එක වෙනයි. ඒ වුණාට මට හරිම සතුටුයි මම S2කින් දැකපු දේ ලස්සනට වීඩියෝස් කරලා ඒවා මගේ YouTube channel එකට අප්ලෝඩ් කරලා ඒවා ඔයගොල්ලෝ දැකලා මට කමෙන්ට් වලින් එතකොට මගේ යාළුවෝ මට කතා කරලා මේ දේවල් ගැන මට කියද්දි මට මාරම සතුටුයි. ඒක වෙනම ෆීලින් එකක්. මම ඇත්තට මේ YouTube channel එක කරන්නේ මගේ ආසාවට. ඉතින් මට මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වෙන එක ගැන මට තියෙන්නේ හරි වෙනස් ෆීලින් එකක්. ඉතින් මම හිතනවා මේ YouTube channel එක දිගටම කන්ටිනියු කරගෙන යන්නත්. ඉතින් බලමුනේ කොහොම වෙයිද කියන්නේ මම දන්නේ නැහැ ඉස්සරහට. ඒකගෙන කොරල් දෙක්කෝ. ඇත්තම කිව්වොත් එදා මම ඇඳන් ගියපු ඩ්‍රෙස් එක uncomfortable. ඒක මට මාරම විදිහට uncomfortable. ඉතින් අර මම හැම වෙලේම හස්බන්ඩ්ගෙන් අහන මොන හරි පේනවද කියලා. Girls don't do that. Okay? ඒ කියන්නේ අපි ආසයි තමයි ලස්සනට අඳින්න. ඊළඟට සමහර තැන් තියෙන අපිට uncomfortable වෙද්දි ටිකක් අමාරුයි. ඉතින් ඒ දේවල් හරි ඒ ගැන පස්සේ කතා කරමු. කොහොම හරි මම මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා අද මෙතන ඔපෙරා එකක් තියෙන නිසා අපිට ඔපෙරා එක තියෙන තැන බලා ගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මං ගාව වීඩියෝ එකක්වත් නැහැ මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ අපි මේකෙම තියෙනවා ඔපෙරා ගැන තියෙන මියුසියම් එකක්. ඒකේ ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මට වීඩියෝ කරගන්න බැරුව ගියේ. ඊට පස්සේ අපි දෙන්න එළියට ඇවිල්ලා ඔහොමම ගියා සේෆරා එකට. මොකද මට අද රෑට ඕන කරන ලිප්ස්ටික් එක මම මිලාන් වල දාලා ඇවිල්ලා තමයි තිබ්බේ. ඉතින් සේෆ්‍රා එකෙන් ලිප්ස්ටික් එකක් අරගෙන අපි දෙන්න ගියා දවල්ට කන්න. මොකද අපි දෙන්නම හිටියේ පුදුම තරම් බඩගින්නකින්. ඉතින් අපි නැවතලා ඉන්න හොටෙල් එක හරියම තිබ්බ රෙස්ටොරන්ට් එකකට තමයි කන්න ආවේ. ඉතින් මගේ හස්බන්ඩ්
ගත්තා ඉස්සෝ දාපු රිසොට් එකක්. මම ගත්තේ චිකන් එක්ක තියෙන සැලඩ් එකක්. මේ බලන්න මේ ප්ලේට් එකේ තියෙන ප්‍රසන්ටේෂන් එක. ඒ වගේම තමයි මගේ දෙයියනේ රස. මම මගේ ජීවිතයෙන් කාපු රසම කෑම එක තමයි මේක. පැරිස් ඇවිල්ලා පැරිස් කියන්නේ පැරිසියන් විදිහට කෑවේ නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. මොකද මාරම රසයි. ඒ කියන්නේ දැන් අපි කාපු රෙස්ටොරන්ට් එකේ කෑම පුදුම තරම් රසයි. ඒකම පර්ෆෙක්ට්. ඒ කියන්නේ මාරම රසයි. මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ කියලා. මං කාගෙන ගියා. අනිවාර්යයෙන්ම අපි යන්න කලින් ආපහු පාරක් ඒ රෙස්ටොරන්ට් එකෙන් try කරන්න හිතන් ඉන්නවා. මොකද අපි දැක්කා එක එක්කිනා ඕඩර් කරපු ප්ලේට්ස් ටික දැක්කනේ. එතකොට අපිට හිතුණා මේක try කරා නම් මරු වගේ කියලා. මොකද මේ ප්ලේට් ප්‍රසන්ටේෂන් කරන විදිහ නම මාරම quality. අපි කොහොම හරි ලන්ච් එක අරගෙන එළියට ආවා. මොකද අපිට තියෙනවා මුසෙ ඩි ඕර්සේ කියන මියුසියම් එකේ අපොයින්ට්මන්ට් එකක් හවස 4ට. ඉතින් දැන් වෙලාව හවස 3ට විතර ඇති. ඉතින් අපි දෙන්න කලින් ඉඳන්ම ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා හිතුවා. මොකද කලින් ඒ කියන්නේ උදේ තිබ්බේ පොඩ්ඩක් ඉර නැති අර නිකන් වැස්සත් එක්ක තියෙන ක්ලයිමේට් එකක්. හැබැයි දැන් අවුව පායලා හරිම ලස්සනයි. පොඩි කාම් වයිබ් එකක් තියෙනවා. අනික අපි දෙන්න ඉඳගෙන ඉන්නේ ඈතින් අයිෆල් ටවර් එක පේන තැනක. ඉතින් හරිම ලස්සනයි. පොඩ්ඩක් හැපිට හරි පෙන්නන්න ඔව් මම පෙන්නන්නම් ඕගොල්ලොන්ට. අනිත් එක හරිම රොමැන්ටික්. කොහොම හරි මේ මියුසියම් එක මම මුලින්ම ආපු පාර බැලුවේ නැහැ. මගේ යාළුවා තෝරගත්තේ මොනෙට්ගේ වෝටර් ලිලි පේන්ටින් එක තියෙන මියුසියම් එක. ඉතින් එයාට ඕනුනේ නැහැ මේ මියුසියම් එක බලන්න. හැබැයි මගේ හස්බන්ඩ්ට ඕනුණා මේ මියුසියම් එක බලන්න. මොනෙට්ගේ වෝටර් ලිලි පේන්ටින් එක තියෙන මියුසියම් එක අයින් කරලා. කොහොම හරි මට ඈතින් ඒ මියුසියම් එක පේනවා. ඉතින් හරිම ෂෝක්. අනිත් එක තමයි මේ හැම මියුසියම් එකකම ටිකට්ස් මම ඔන්ලයින් තමයි බුක් කරේ. මොකද මෙතන පොලිමේ ඉඳලා ගන්න හිටියොත් අපිට වෙලා යනවා. පොලිමේ ටික වෙලාවක් ඉන්න වෙනවා. ඒ නිසා Google Map බලාගෙන අපි මෙතනට ආවට අපි අද බලන්න ඉන්න මියුසියම් එක. ඒ කියන්නේ මුසෙ ඩි ඕර්සේ කියන මියුසියම් එක මෙතන ඉඳලා තවත් ටිකක් දුරින් තමයි තිබ්බේ. ඒ වුණාට මට හරිම සතුටුයි මේ දේවල් මට බලා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මොකද කවුරු හරි හිතනවා නම් පැරිස් කියන්නේ අයිෆල් ටවර් එක, එතකොට ඩිස්නිලන්ඩ් කියලා. නෑ, එහෙම නැහැ. පැරිස් කියන්නේ ගොඩාක් දේවල් බලන්න තියෙන මාරම ලස්සන සිටි එකක්. දැන් හිතන්න එපා මම මේ ඉරිසියාවට මට ඩිස්නිලන්ඩ් යන්න බැරි වෙච්ච නිසා මම මේක කියනවා කියලා. එහෙම නැහැ. අපි දෙන්න දවස් 4කට විතර ඇවිල්ලා මෙතන ඩිස්නිලන්ඩ් යන්නත් එක තමයි හිටියේ. ඒ වුණාට ඩිස්නිලන්ඩ් කියන්නේ අපි දෙන්නටම හිතුණා මේ කාලෙදී යන්න ඕනේ නැති තැනක් කියලා. දවසක කවදම හරි අපි යයි. ඒ වුණාට දැන් නෙමෙයි. ඉතින් මම නම් කියන්නේ පැරිස් එනවා නම් අඩුම තරමේ මියුසියම් දෙකක් විතරවත් කවර් කරන්න බලාගෙන ඉන්න. අනිත් එක මියුසියම් විතරක්ම නෙමෙයි පැරිස් කියන්නේත්. තව ගොඩාක් තැන් තියෙනවා. මම ඉස්සරහට ඕගොල්ලොන්ට මේ හැම තැනක්ම ෂෙයා කරන්න. පැරිස් කියන්න කොනේ සීන් රිවර් එක ළඟම ලස්සන view එකක් තියෙන තැනක තමයි මේ මුසෙ ඩි ඕර්සේ කියන මියුසියම් එක තියෙන්නේ. ඉතින් හිතුවටත් වඩා ගොඩාක් සෙනඟ මේක බලන්න ඇවිල්ලා තිබ්බා. මම ඔයාලට කලිනුත් කිව්වා වගේ ඔන්ලයින් ටිකට් එකක් තමයි මම මේකටත් පර්චේස් කරේ. ඉතින් මම ඒ ටිකට් එක ගත්තේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් නෙමෙයි. Get Your Guide කියලා ඇප් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම ඒ ටිකට් එක ගත්තේ. මේ මියුසියම් එකත් පැරිස් වල තියෙන ගොඩාක් වැදගත් මියුසියම් එකක්. ලූර් මියුසියම් එක වගේම. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් ටූරිස්ලා මේක බලන්න එන්නේ. මේ තැන දැන් මියුසියම් එකක් වුණාට 1900 දී මේ තැන හදලා තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එකක් විදිහට. 1986 දී තමයි මේක මියුසියම් එකක් විදිහට මහ ජනතාවට විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේ මියුසියම් එක ඇතුළට ගියාම අර ට්‍රේන් ස්ටේෂන් එකක තියෙන ෆීලිං එක, ඒ විදිහට හදලා තියෙන ආකිටෙක්චර් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ට්‍රේන් ස්ටේෂන් එක ක්ලොක් එකක් තියෙන්න ඕනනේ. ඉතින් ඒක නිරූපණය කරන්න තමයි මේ ක්ලොක් එක තියෙන්නේ. මම මේ මියුසියම් එක ඇතුලේ තියෙන හැමදේම වගේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඉන්නේ නැහැ. එහෙම වුණොත් මේක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙනවා. දැනට මට ටිකක් දිගයි. මොකද මම පැරිස් වල හිටපු පළවෙනි දවසම මේකට ඉන්ක්ලූඩ් කරනවනේ. කොහොම හරි
මේ මියුසියම් එක ඇතුලේ තියෙන ගොඩාක් පේන්ටින්ස්, එතකොට ස්ටැචු, ඔය හැමදේම වගේ 19 වෙන 20 වෙන සියවස් වලට අයිති. බලන්න මේ පේන්ටින්ස් වල තියෙන ලස්සන මේවා ළඟට මාරම ලස්සනයි. මේ හැමදේම නියුඩ් විදිහට තමයි ඇඳලා තියෙන්නේ. ඒ උනාට ඒවා හරිම ලස්සනයි. මේ මගේ හස්බන්ඩ් නිකන් අර දැහැනට සමවැදිලා තමයි මේ පේන්ටින්ස් දිහා බලන් ඉන්නේ. පේන්ටින්ස් ගැන මමයි චේෂානුයි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර පේන්ටින්ස් ගැන ගැඹුරටම ගිහිල්ලා ස්ටඩි කරලා නැහැ. ඒ වුණාට සමහර පේන්ටින්ස් ගැන මම දන්නවා. ඒ කියන්නේ අපේ ලෝකේ තියෙන ෆේමස් පේන්ටින් ගැන මම දන්නවා. ඉතින් මම මේක ඇතුලේ තියෙනවා ඒ වගේ ගොඩාක් ෆේමස් පේන්ටින්ස් මම ඉස්සරහට තව පෙන්නන්නම්. කොහොම හරි ඒ වුණාට අර දැනෙනවනේ කැන්වස් එකක අර සියුම් රේඛාවල් පවා ඇඳලා තියෙන විදිය ගැන බලද්දී අර මේ ආටිස්ලා මාරම ටැලන්ටඩ්. මං හිතන්නේ දැනුත් ඒ වගේ ආටිස්ලා ඇති. අනේ මේ ඒ අස්සේ යාමට විහිළු කරනවානේ. මොකද මෙතන තිබ්බ ගොඩාක් ස්ටැචු නියුඩ් ස්ටැචු. ඒ කියන්නේ නියුඩ් කන්සෙප්ට් එකත් එක්ක ගියපු ස්ටැචු තමයි තිබ්බේ. ඉතින් තව දෙයක් මම ඔයාලට කියන්නම්. මම මේ මියුසියම් එක බලන්න එන්න ඕනෙම කියලා තීරණය කරන්න හේතුවක් තමයි මම ආසම ආටිස්ට් කෙනෙක් තමයි වැන් ගෝෂ් කියලා කියන්නේ. ඉතින් එයාගේ ෆේමස් පේන්ටින්ස් ටිකක් මේ මියුසියම් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒවා බලන්න මට ඕන වුණා. එයාගේ most famous painting එකක් තියෙනවා. මම ඔයාලට තව ඉස්සරහදී පෙන්නන්නම් ඒ මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි අද උදේ බලන්න ගියේ ඔපෙරා හෝල් එක. අන්න ඒකේ පේන්ටින් එකක්. වැන් ගෝෂ්ට පස්සේ මම ආසම ආටිස්ට් කෙනෙක් තමයි මොනෙට් කියලා කියන්නේ. ඉතින් ගිය පාර මම එයාගේ වෝටර් ලිලි පේන්ටින් එක දැක්කනේ. ඉතින් මම මේ පාර දැක්කේ එයාගේ පොපි ආර්ට් පේන්ටින් එක. ඔයාලට මම මේ පෙන්නන්නේ මොනෙට්ගේ පේන්ටින්ස්. ඉතින් මොනෙට් කියන්නේ ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් එයාගෙත් ගොඩාක් පේන්ටින්ස් මේ කෞතුකාගාරය ඇතුලේ තියෙනවා. ඔයාලා මේ ස්ටැචු එක දන්නවද? මේකට කියන්නේ Little Dance of 14 Years කියලා. අවුරුදු 14ක් වෙන බැලරිනා කෙනෙක්ව ආදේශ කරගෙන තමයි මේ ස්ටැචු එක හදලා තියෙන්නේ. ඉතින් මේ ස්ටැචු එකත් world famous ස්ටැචු එකක්. ඊට පස්සේ තමයි මම ආසම තැනට එන්නේ. මොකද මම ආසම කරන ආටිස්ගේ ඔක්කොම වගේ පේන්ටින්ස් තියෙන්නේ මේ රූම් එක ඇතුලේ. ඉතින් මේ රූම් එක ඇතුලේ ගොඩාක් සෙනග හිටියා. ඒ හින්දා මට හරියට වීඩියෝ කරගන්න හම්බුන්නේ. ඉතින් මේ වැන් ගෝෂ්. ඉතින් එයාගේ මේ හැම පේන්ටින් එකම world famous. ඔයාලා මේ දේවල් කොහෙන් හරි දැකලා ඇති. එතකොට ඔයගොල්ලන්ට මීටරේ මේක ඇඳලා තියෙන්නේ කියන්නේ එයාද එහෙම කියලා. ඉතින් මේ පේන්ටින් එක නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැකලා තියෙන්නම ඕන. කොහොම හරි මේ හැම පේන්ටින් එකම බලා ගන්න වෙච්ච එක ගැන තියෙන මට මාරම සතුටක්. ඒ වුණාට මෙතන සන්ෆ්ලවර් පේන්ටින් එක තිබ්බේ නෑ. ඉතින් ඒක I miss it. කවදා හරි මට දවසක බලා ගන්න හම්බෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක මේ මියුසියම් එක ඇතුලේ නැහැ. තව මේ මියුසියම් එක ඇතුළට ගොඩාක් කට්ටිය එන්නේ මෙන්න මේ යකඩ ඔරලෝසුව බලන්න. මෙතන ගොඩාක් කට්ටිය ෆොටෝස් ගහනවා. ඒ වුණාට ළමයි මේ වෙලාවේදී මේ මියුසියම් එක වහන්න ළඟයි. ඒ නිසා අපිට යන්න වුණා. එහෙම ඇති ඇති කියන්නේ ආදරේට මේ සත්තලම් beautiful lady පොතේ වල විදිහට යන්නනේ යන්න. යා සිටි එක හරි කලබලකාරී නේද? හලෝ. ලස්සනයි නේද? දැන් වෙලාව 6යි. හොඳට මව්ව. අපි දැන් මේ සේන් රිවර් එක දිගේ ඇවිදගෙන යනවා. මොකද අද අපිට තියෙනවානේ බෝට් රයිඩ් එක. මොකද මම දැන් බුක් කරපු බෝට් රයිඩ් එක පැයෙන් පැයට තියෙන. එතකොට අපිට කැමති වෙලාවක යන්න පුළුවන් හවස 5න් පස්සේ. ඉතින් මම හිතුවා ටිකක් රෑ වෙලා යන එක හොඳයි කියලා. මොකද එතකොට අයිෆල් ටවර් එකේ ලයිට්ස් දානවා. එතකොට තව ලස්සනයි. කොහොම හරි මම දැන් ඔයාලට ඉන්න තැන පෙන්නන්නද? එතන හරිම ලස්සනයි. මෙතනට කියන්නේ පොන්තේ ඇලෙක්සැන්ඩර් කියලා. ඔහොම ඉන්න මම ඔයාලට පෙන්නන්න. කලින් පාර ආපු වෙලාවේ මම මෙතෙන්ට ආවේ සෝලෝ ඩේට් එකක් වගේ. ඉතින් මගේ සෝෂල් මීඩියා ෆලෝ කරන කට්ටිය නම් දන්නවා මම මේ හැමදේම ෆොටෝස් ගහලා මගේ ස්ටෝරීස් වල අප්ලෝඩ් කරා. ඉතින් මෙතනත් එමිලි ඉන් පැරිස් ෂූට් කරලා තියෙනවා.
දැන් නම් මොඩල් ෂූට්, වෙඩින් ෂූට්ස් වගේ දේවල් මෙතන වෙනවා. එතකොට මේ පාරම උඩට ගියාම අපිට ඈතින් අයිෆල් ටවර් එකත් බලා ගන්න පුළුවන්. අනිත් එක රෑට මෙතන මාරම ලස්සනයි. මේක 1900 වර්ල්ඩ් ෆෙයා එකට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නට තිබහ නිසා අපි දෙන්න එතනම තිබ්බ බාර් එකකට ආවා. මොකද ඒ හරිය වෙන බාර්ස් තිබ්බෙත් නැහැ. ඔයාලා දන්නවද අපි එතන ස්පෙන්ඩ් කරා 50 යූරෝ. මං හිතන්නේ අපි දෙන්න ඒ ගත්ත දේවල් වලට ඒ අපි ස්පෙන්ඩ් කරපු සල්ලි ඕනාවට වැඩි. මං හිතන්නේ ලොකේෂන් එකත් එක්ක අනිත් එක ගොඩක් පැරිස් වල දේවල් ටිකක් එක්ස්පෙන්සිව්. ඒක මම කලිනුත් ඕගොල්ලොන්ට කියලා තිනවා. මම ආපහු පාරක් ඒක ඕගොල්ලොන්ට කියනවා. ඊට පස්සේ තමයි අපිට උනේ දවසේ ආතල්ම සිද්ධිය. මම හිතන්නේ අද දවස හොඳට ගත කරගෙන ඇවිල්ලා ඒක එකපාරම නැති වුණා. අපි යන්නේ නැහැ කියලා තීරණය කරා. ඒ තීරණය කරේ. මෙච්චර පොලිමක මට බෑ ඉන්න. මට බෑ. අපරාධ ටිකට් එකේ සල්ලි, ඒ කියන්නේ යුරෝ 34ක් ගියා ටිකට් එකට. ඒක අපිට ආපහු කැන්සල් කරන්න බෑ. කැන්සල් කරනවා නම් පැය 48කට කලින් කැන්සල් කරන්න ඕන. ගිය පාර ගියේ නෑ සීත වැඩි නිසා. මේ පාර ගියේ නෑ පොලිම දිග නිසා. ඔව්. චේෂාන් අයිෆල් ටවර් එක දැකලා බෑ. මගේ තීරණය. ගහමුද ෆොටෝ එකක්. ගහලා යමු කන්න. ඉතින් ඊට පස්සේ අයිෆල් ටවර් එකේ එහා පැත්තේ තියෙන ඇවනියු ද නිව්යෝක් කියලා අයිෆල් ටවර් එක ලස්සනට පේන ප්ලේස් එකක්. ඉතින් කලින් පාර ඇවිල්ලත් මම එතනමයි ෆොටෝස් කරගත්තේ. ඉතින් චේෂාන්ටත් ඕන වුණා එතනටම ගිහිල්ලා එයාගේ ෆොටෝස් ටිකත් කරගන්න. තව මෙතන ඕන තරම් ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා ඕගොල්ලෝගේ ෆොටෝස් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් යුරෝ 5ක් හරි 10ක් හරි දීලා එයාලා ලව් ඔයාලගේ ෆොටෝස් ටික කරගන්න. ඉතින් මේ තමයි අයිෆල් ටවර් එක ඉර බහින්න කලින් ඔයාලට පේන විදිය. මම ඔයාලට පෙන්නන්නම් ඉර බැස්සට පස්සේ ලයිට්ස් දාලා අයිෆල් ටවර් එක තියෙන්නේ කොහොමද කියලා. ලස්සනයි නේද? කොහොම හරි මේක මගේ හීනයක් ළමයි. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. next week එකේ මම පැරිස් වල හිටපු second day එකේ vlog එක ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. bye.